ගොවියපුත් මහෝෂධ ඉදිරියේදී ඇතිවිය හැකි අනතුර කලින්ම දැකලා දේවයන් වහන්ස මියුළු නුවරට බාහිරින් එන වීසහල් සැපයුම අපි වහාම නවත්තමු. බඩගින්න උහුලාගත නොහැකි වූ විට ඔවුන්ම නුවර දොරටු අපට විවර කරයි. සතුරන්ගේ මේ රහස් සැලසුම චරපුරුෂයෙකු මාර්ගයෙන් මහෝෂධ පණ්ඩිතයන් වෙත ළඟා වුණා. මහෝෂධ පණ්ඩිතයන් වහාම ක්‍රියාත්මක වුණා. යෝධයන් ලවා පෞර මුදුනේ මඩ අතුරා වී ඉස්සා. එක රැයකින් පෞර මුදුනේ ඉසින ලද වී පැලවී මුළු පෞරම නිල් පැහැති වලාකුළක්සේ දිස්සුණා. පසුදා උදෑසන මෙය දුටු චූලනී රජු අර පෞර මුදුනේ නිල් පාටින් පෙනෙන්නේ කුමක්ද? දේවයන් වහන්ස ගොවියපුත් මහෝෂධ ඉදිරියේදී ඇතිවිය හැකි අනතුර කලින්ම දැකලා මුළු රටේම වී නුවරට ගෙනල්ලා. ඒ නිසා ගෙවල් වල වී පිරিলা ඉතිරිලා. ඉඩ මදි වෙලා පෞරටයි පාරටයි විසි කරපු වී තමයි ඔය පැලවෙලා තියෙන්නේ. වී සහල් නවතා නම් අපට මියුළු නුවර වටලන්නට බෑ. තොපේ ඒ උපක්‍රමයක් නිෂ්ඵල වුණා. කලබල වෙන්න එපා රජතුමනි. මල් ළඟ තව උපායක් තියෙනවා. අපි මියුළු නුවරට දර ගෙනියන එක නවත්තමු. කැලෑ නැති නිසා උයා ගන්න බැරිව ඔවුන් නුවර අපට බාර දෙයි. කේවට්ටයාගේ මේ උපක්‍රමයක් චරපුරුෂයෙක් ලවා කලින්ම දැනගත් මහෝෂධ පණ්ඩිතයන් වහාම ක්‍රියාත්මක වුණා. නුවර ඇතුලේ දර නැහැ කියලා හිතුවට මහෝෂධයන්ගේ අනිත් යෝධයන් මේවා අරන් උයා කාපල්ලා කියමින් මහා ලී කඳන් සතුරන්ගේ ඇඟටම විසිකලා. ඒ දර්ශනය හා චරපුරුෂයා නැවත කියූ බොරුව අසා බොහෝ සෙයින් කෝපයට පත්වුණු චූලනී රජු කේවට්ටයාට බැන වැදුනා. තගේ ඔය උපායත් අසාර්ථකයි. ඕක අත්හැරලා දාන්න. කේවග්ගයා යලිත් තමන්ගේ උපායක් පැවසීමට තැත් කළත් රජුගේ මතය වූයේ මියුළු නුවර හැරදා යාම.